හායි කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ගෙනාවේ බබාට හදපු රෙසිපි එකක්. මේක එක බිත්තරයකින් හදාගන්න පුළුවන් හරිම රස කෑමක්. මේක මාස 10 ඉඳලා බබාලට කෙටි වේලකට දෙන්න පුළුවන්. ඉතින් මම දැන් පෙන්නන්නම් මම මේක හදාගත්තේ කොහොමද කියලා. මම මෙතන සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර එකක් අරගෙන තියෙනවා. ඊට පස්සේ මම මේ බිත්තරේ ටිකක් ගැඹුරු භාජනයකට දාගන්නවා. ඒකිනුත් මම කහ බිත්තරේ වෙන් කරගන්නවා වෙනම භාජනයකට. දැන් මම මේ කහ මැදේ තියෙන භාජනයේටම කිරි මේස හැඳි දෙකක් දාගන්නවා. ඔයාලට මෙතනදී මාස 10ට අඩු බබාලට පොල් කිරි එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ කහ මැදේ මේ කිරි ටිකත් එක්ක හොඳට මික්ස් කරගන්න ඕනේ මෙන්න මේ වගේ. දැන් මම ඒකටම පාන් පිටි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරගන්න ඕනේ මෙන්න මේ වගේ. දැන් මම බිත්තර සුදු මැදේ විනාඩි 5ක් වගේ බීට් කරගන්නවා සුදු පාට ක්‍රීම් එකක් වගේ වෙනකන්. මෙන්න මේ වගේ ගානට ආවට පස්සේ බීට් කරන එක නවත්තලා මම සීනි තේ හැඳි එකක් එකතු කරගන්නවා. මම සීනි පවුඩර් එකතු කරගත්තේ. ඔයාලට සීනි කැට උනත් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් මෙන්න මේ වගේ බීට් කරගන්න ඕනේ සීනි ටික හොඳට දිය වෙනකන්. ඔයාලා අවුරුද්දට අඩු බබාලට දෙනවා නම් සීනි එකතු කරගන්න එපා මෙතනදී. මෙන්න මේ වගේ හොඳට ක්‍රීම් එකක් වෙලා තියෙන්න ඕන අන්තිමට. දැන් මම මේකෙන් ටිකක් අරගෙන මුලින්ම හදාගත්ත කහ මැදේ තියෙන භාජනයට දාගන්නවා. ඊට පස්සේ ඒ ටික හොඳට මික්ස් කරගන්න ඕනේ මෙන්න මේ වගේ. ඊට පස්සේ හොඳට කවලම් කරගත්ත කහ මැද මිශ්‍රණය මේ වගේ අපේ සුදු මැද මිශ්‍රණයට දාලා ඒකත් හොඳට කවලම් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ තමයි අපි හදාගන්න ඕනේ මිශ්‍රණය. ඊට පස්සේ මම කප් එකක් ඇතුළට පයිපින් බෑග් එකක් දාලා මේ මිශ්‍රණය එකට පුරව ගන්නවා. පයිපින් බෑග් එකේ යට පොඩියට කපලා තියෙන්නේ. දැන් පෑන් එකක් ලිපෙන් තියලා ඒකට තෙල් ටිකක් දාලා හොඳට තෙල් ටික ගාගෙන අපි පයිපින් බෑග් එකට දාගත්ත මිශ්‍රණය මෙන්න මේ වගේ අයිසින් වක් කරන විදියට රවුමට දාගන්න ඕනේ. මේක එහෙම ලස්සනට හැඩයට දාගන්න ඕනේ නැහැ. රවුමට මේ වගේ දාගන්න. මොකද මේක අපි අනිත් පැත්ත ගහනවා. ඒ නිසා මෙන්න මේ වගේ රවුමට කරකවලා දාගන්න. මේ තියෙන්නේ මම මේ වගේ දාගත්තට පස්සේ මේ වෙලාවේදී ගොඩක් ලෝ හීට් එකේ තියෙන්න ඕන ලිප. ඊට පස්සේ ඒක යට රත් වුණාට පස්සේ මෙන්න මේ වගේ අනිත් පැත්ත හරව ගන්න. අනිත් පැත්ත හරව ගත්තට පස්සේ අපි පෑන් එකට වතුර මේස හැඳි 4ක් වගේ දාලා පෑන් එක හොඳට කවර් වෙන පියනකින් වහලා තියෙනවා. මේකේ මැද තැම්බෙන්න ඕන නිසා. මේ තියෙන්නේ මම මේ වගේ හදාගත්ත එග් පෑන්කේක් ටික. මේක හරිම රසයි. ඒ වගේම හරිම සොෆ්ට්. ඒ නිසා මාස 10 ඉඳලා බබාලට දෙන්න පුළුවන් මේ කෑම එක. ඉතින් මගේ බබා මේ කෑම එකට ගොඩක් ආස වුණා. ඔයාලත් අනිවාර්යෙන්ම try කරලා බලන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. හායි කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද ගෙනාවේ බබාට හදපු රෙසිපි එකක්. මේක මිනි පැන්කේක් රෙසිපි එකක්. ඉතින් මම පෙන්නන්නම් මේක කොහොමද හදාගන්නේ කියලා. මේකට අපිට බිත්තර එකක් අවශ්‍ය වෙනවා. මුලින්ම බිත්තරේ මේ වගේ බෝල් එකකට දාලා හොඳට වික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේකට සීනි මේස හැන්දක් වගේ එකතු කරගන්නවා. සීනි පුළුවන් තරම් අඩුවෙන් එකතු කරගන්න. සීනි ටිකත් හොඳට මික්ස් කරගෙන ඊට පස්සේ අපි මේකට පාන් පිටි දාගන්නවා. පාන් පිටි කප් 4න් එකක් තමයි මම දාගත්තේ. ඊට පස්සේ මේකට බේකින් පවුඩර් තේ හැඳි කාලක් එකතු කරගන්නවා. ඒ ටිකත් හොඳට මික්ස් කරගෙන අපි මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් නැත්නම් පොල් කිරි උනත් එකතු කරගන්න පුළුවන්. මම කිරි එකතු කරගන්න ප්‍රමාණයක් පෙන්නන්නේ නැහැ. මම අවශ්‍ය පදම ඔයාලට පෙන්නන්නම්. මෙන්න මේ වගේ උකු බැටර් එකක් තමයි අපි හදාගන්න ඕනේ. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් කෑල්ලක් මේ වගේ දාගෙන මේ බටර් එක හොඳට මෙල්ට් වුණාම පෑන් එක පුරා ගා ගන්න ඕනේ. ලිපේ හීට් එක පුළුවන් තරම් අඩුවෙන් තියාගන්න. ඊට පස්සේ අපි හදාගත්ත බැටර් එක මෙන්න මේ වගේ හැන්දකින් පොඩ දාගන්න ඕනේ. ඔයාලට කැමති සයිස් එකකට මේ පැන්කේක් එක හදාගන්න පුළුවන්. මම මිනි පැන්කේක් හදන නිසා ගොඩක් චූටියට මෙන්න මේ වගේ ගානට තමයි මේ මිශ්‍රණය දාගත්තේ. ඊට පස්සේ මේක වහන්න අවශ්‍යත් නැහැ. මොකද චූටි නිසා ඉක්මනට තැම්බෙනවා ඇතුළ. මේ වගේ උඩ පැත්ත තැම්බිලා පේනකොට ඔයාලට අනිත් පැත්ත හරව ගන්න පුළුවන් මේක. ඉතින් මේ තියෙන්නේ මම මේ වගේ හදාගත්ත මිනි පැන්කේක් ටික.
මගේ බබා ගොඩක් ආස වුණා මේකට. මේක හරිම රසයි, අපිට උනත් කන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලත් try කරලා බලන්න. ඒ වගේම ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා.
කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද ගෙනාවේ බබාට හදපු විශේෂ කෑම එකක්. මම ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම බිත්තර එකක් මේ වගේ බෝල් එකකට දාගන්න. ඊට පස්සේ අවශ්‍ය නම් විතරක් ලුණු එකතු කරගන්න. ඊට පස්සේ මේ බිත්තරේ හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මම මේකට පාන් පිටි කෝප්ප 4න් එකක් එකතු කරගන්නවා. පාන් පිටි දාන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඔයාලා ගන්න බිත්තරේ සයිස් එකත් එක්ක අපි මේක උකු බැටර් එකක් හදාගන්න තමයි පාන් පිටි එකතු කරගන්නේ. ඊට පස්සේ චීස් එකතු කරගන්නවා මේකට. ඔයාලා කැමති චීස් වර්ගයක් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ටිකක් මිශ්‍ර කරගෙන මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නවා. මෙන්න මේ වගේ උකු බැටර් එකක් හදාගන්න අවශ්‍ය ප්‍රමාණයට පාන් පිටි සහ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න ඔයාලත්. මෙන්න මේ පදමට තමයි තියෙන්න ඕනේ. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා ඒකට බටර් ටිකක් දාලා අපි පෑන් කේක් හදාගන්න විදියට මේ මිශ්‍රණය පොඩ දාලා හදාගන්න ඕනේ. මෙතනදී ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියාගන්න. මොකද මේක තැම්බෙන්න ඕන නිසා ලිපේ ගින්දර ගොඩක් අඩුවෙන් තියාගෙන මෙහෙම මිශ්‍රණය දාලා මේක උඩින් වහලා තියන්න ඕනේ. මේ ටිකක් වෙලා වහලා තියලා මම පියන ඇරියට පස්සේ ඔයාලට පේනවා ඇති උඩ ටිකක් තැම්බිලා. උඩ හොඳට තැම්බුණාට පස්සේ මේක අනිත් පැත්ත දාලා අනිත් පැත්තත් පුච්ච ගන්න. මේ තියෙන මං අනිත් පැත්තත් දාගත්තට පස්සේ අනිත් පැත්තත් දාගෙන මේක වහලා තියාගන්න. මොකද හොඳට මේක ඇතුළේ තැම්බෙන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මම මේ විදියට හදාගත්ත කෑම එක. මේක ඇත්තටම චීස් පෑන් කේක් එකක්. ඉතින් ඔයාලත් අනිවාර්යෙන්ම හදලා බලන්න. මගේ බබා ගොඩක් ආස වුණා මේකට. ඔයාලත් අනිවාර්යෙන්ම හදලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. මේක හොඳ සොෆ්ට් එකට තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් තව ටිකක් මේක පුච්ච ගන්න පුළුවන්. මම එච්චර පුච්ච ගත්තේ නැහැ. හොඳට තැම්බුණාට පස්සේ ගත්තා. හායි කොහොමද ඔයාලට මගේ channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ගෙනාවා බබාට කෙටි වෙලට හදලා දෙන්න පුළුවන් රසම රස පෑන් කේක් රෙසිපි එකක්. ඉතින් මේ පෑන් කේක් රෙසිපි එක අවුරුද්දට වැඩි බබාලට තමයි දෙන්න පුළුවන්. මම දැන් ඔයාලට පෙන්නන්නම් මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා බිත්තර එකක්. බිත්තර එකක් මේ වගේ බෝල් එකකට දාගෙන වික්ස් එකෙන් මේ වගේ හොඳට වික්ස් කරගන්න. ඊට පස්සේ මම ඒකට සීනි මේස හැඳි එකක් එකතු කරගන්නවා. සීනි පුළුවන් තරම් අඩුවෙන් එකතු කරගන්න. අවුරුද්දට වැඩි බබාලට දෙන්න කිව්වේ සීනි එකතු කරගන්න නිසා. ඊට පස්සේ සීනි ටිකත් මේ වගේ හොඳට මික්ස් කරගන්න ඕන බිත්තරෙත් එක්ක. දැන් මේකට පාන් පිටි කෝප්ප 4න් එකක් එකතු කරගන්න ඕන. ඒ වගේම බේකින් පවුඩර් තේ හැඳි කාලක් එකතු කරගන්න ඕන. දැන් මේ ටික හොඳට මික්ස් කරගන්න මෙන්න මේ වගේ. මේ ටික මික්ස් කරගෙන මම මේකට ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප 8න් එකක් එකතු කරගන්නවා. ෆ්‍රෙෂ් මිල්ක් දාන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට පදම පෙන්නන්නම්. ඒ පදම වෙන විදියට කිරි එකතු කරගන්න. ඊට පස්සේ කිරි ටිකක් දාලා හොඳට මේක මිශ්‍ර කරගන්න ඕනේ කැට නැති වෙනකන්. මෙන්න මේ වගේ උකු බැටර් එකක් තමයි අපි හදාගන්න ඕන. මෙහෙම හැන්දෙන් වක් කරනකොට ඒක කැඩෙන්නේ නැතුව වැටෙන්න ඕනේ මෙන්න මේ වගේ. මෙන්න මේ පදමට ඔයාලා කිරි දාලා මේක හදාගන්න. ඊට පස්සේ මම මේ මිශ්‍රණයේ කොටසක් මේ වගේ තව වෙනම පොඩි බෝල් එකකට දාගත්තා. ගොඩක් ඕනේ නැහැ. ඒකට මේස හැන්දි 3ක් 4ක් වගේ දාගත්තාම ඇති. ඊට පස්සේ මම මේ වෙන් කරගත්ත මිශ්‍රණයට කොකෝ පවුඩර් මේස හැන්දි එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකත් හොඳට මික්ස් කරගන්න ඕනේ කැට නැති වෙන්න. මෙන්න මේ වගේ මිශ්‍රණයක් තමයි අපි හදාගන්න ඕනේ. කොකෝ පවුඩර් ටික දැම්මට පස්සේ මේ මිශ්‍රණය ඝන වෙන්න පුළුවන්. එතකොට ඔයාලා තව කිරි ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ පෑන් එකක් ලිපේ තියලා මෙන්න මේ වගේ බටර් ටිකක් ගා ගන්න. බටර් ගාගන්නේ නැතුව හදන්නත් පුළුවන් non stick පෑන් එකක නම්. ඊට පස්සේ අපි මුලින්ම හදාගත්ත සුදු පාට මිශ්‍රණයෙන් මේස හැන්දි 2ක් 3ක් වගේ දාලා අවශ්‍ය ප්‍රමාණයේ සයිස් එකට පෑන් කේක් එකක් හදා ගන්න ඕනේ අපි. ඊට පස්සේ ඒක උඩින් අපි හදාගත්ත චොක්ලට් මිශ්‍රණය මෙන්න මේ වගේ දා ගන්න ඕනේ. මෙතනදී ඔයාලට චොක්ලට් මිශ්‍රණය දාගන්න අයිසින් බෑග් එකක් යූස් කරන්නත් පුළුවන්. එතකොට මීට වඩා ලස්සනට දාගන්න පුළුවන්. ඊට පස්සේ පියනකින් වහලා විනාඩියක් 2ක් වගේ තිබ්බට පස්සේ තමයි මේ ඊට පස්සේ මේක අනිත් පැත්තත් හරව ගන්න ඔයාලට පුළුවන්.
ගොඩක් ලෝ හීට් එකේ තමයි මේක හදාගන්න ඕන. මම පෑන්කේක් වර්ග ගොඩක් හදන හැටි කලිනුත් දාලා ඇති. ඒ වීඩියෝ බලපු ඔයාලා දන්නවා ඇති. ඒ විදිහටම තමයි මේකත් හදාගන්න ඕන. ගොඩක් ලෝ හීට් එකේ පොඩ්ඩක් වෙලා වහලා තිබ්බම මේක හොඳට තැම්බෙනවා. මෙන්න මේ වගේ ගානට තැම්බුණාට පස්සේ අපිට මේ පෑන්කේක් එක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ වගේ හදාගත්ත පෑන්කේක් ටික. ඉතින් මම එක පෑන්කේක් එකක් අර අපි හදාගත්ත චොක්ලට් මිශ්‍රණයක් දාලා හදාගත්තා. ඉතින් බබාගේ කෙටි වෙලට ගොඩක් කන්නේ නැති නිසා මම මේ වගේ පෑන්කේක් 4ක් තමයි හදාගත්තේ. එයා 4ම කෑවේ නැහැ. මෙතනින් 3ක් වගේ තමයි කෑවේ. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම හදලා බලන්න. බබා ආස වුණා මේ රෙසිපි එකට. ඔයාලත් හදලා ඔයාලගේ අදහස් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්නත් එපා. ඉතින් මං හිතනවා ඔයාලා මේ වීඩියෝ එකනොත් අයිඩියා එකක් ගන්න ඇති කියලා. thank you ඔයාලට මේ වීඩියෝ එක බැලුවට. නැවතත් අලුත් රෙසිපි එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.